හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බෑක් ටු මයි channel. අද මගේ අද මම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දානකොට සුබ ආරංචියක් දෙන්න. ඒක තමයි ඒ නිවුස් එක තමයි ඔයගොල්ලෝ දන්නවා ඉතාලි රජය විසින් වාර්ෂිකව රටවල් වලට රැකියාව සඳහා වීසා දෙනවා. ඒත් මම ඔයගොල්ලන්ට මීට කලින් වීඩියෝ කීපයක් දාලා කිව්වා ඉතාලි රජය විසින් වාර්ෂික දෙන වීසා වලට යම් කිසි රටවල් තුනකට බ්ලක් ලිස් දාල්තින ටෙම්පරරි බ්ලක් ලිස් දාල්තින. ඒකට ප්‍රධාන හේතු තමයි රටවල ජනගහන මේ ඉතාලිට එන්න බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් නොයෙක් ව්‍යාජ ඩොකියුමන්ට්ස් එම්බසියට දීලා ඒවා අහුවෙලා ඉතාලි රජය විසින් මේ දැඩි තීරණය අරන් තියනවා කියලා. ඒ වගේම මම ඔයගොල්ලන්ට කිව්වා ඉතාලි එම්බසිය මම ඔක ලින්ක් එකක් දාලා පෙන්නුවා. ඉතාලි මේ එම්බසිය මේ එහෙම නැත්නම් ඉතාලි රජය හරි ඉතාලි එම්බසිය හරි තීරණය කරනකම් දැනුම් දෙනකම් ඕගොල්ලෝ එම්බසියට යන්න එපා. VFS සෙන්ටර් එකට යන්න එපා. ඒ වගේම මම ඔයගොල්ලන්ට කිව්වා කවුරු හරි පුද්ගලෙක් ඇවිල්ලා කියනවා මම ඉතාලියට එක්ක යන්න පුළුවන් වීසා දෙන්න පුළුවන් කියලා. ඒක මූලික බයිලයක් බේගලයක්. මොකද ඒ කාටවත් වීසා දෙන්න බෑ. එම්බසියෙන් දැන් ටෙම්පරරි නවත්තලා තියෙනවා. අද මම ඔයගොල්ලන්ට නිවුස් එක තමයි දැන් ඉතාලි රජය විසින් ටෙම්පරරි දාපු සස්පෙන්ඩ් එක නවත්තලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉතාලි රජය විසින් අර ඔයගොල්ලෝ වෙනුවෙන් ඩෙකරේටිව් ෆෘට්ස් එකකට කවුරු හරි කෙනෙක් ඇප්ලයි කරා නම් එයාගේ ඇප්ලිකේෂන් එක සාර්ථක වුණා නම් ඊට පස්සේ සාර්ථක වුණා නම් අදාළ දිස්ත්‍රික්කයේ අදාළ ප්‍රොවින්ස් එකේ ප්‍රෙෆෙක්ටුරකේ මාර්ගයෙන් යාට දැනගන්න පුළුවන්. ඊට පස්සේ යාට තියෙන්නේ එහෙම ඩොකියුමන්ට්ස් එක මොකක් හරි අඩු නම් එයාට පුළුවන් ඒක අප්ඩේට් කරන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් නුල් ලෝස්ට් එක අරගෙන ලංකාවට යන්න. ලංකාවට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ මෙහෙට එන්න බලාපොරොත්තු වෙන එක්කෙනා එහෙම නැත්නම් එයාගේ සේවකයා යාට පුළුවන් එම්බසියට ගිහිලා අපොයින්ට්මන්ට් එක එම්බසියට ගිහිලා වීසා එක ගන්න. කොටම කලින් එම්බසියට නිකන් යන්න බෑ. යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. ඒක මම ඔයගොල්ලෝ මේ මීට කලින් වීඩියෝ දාලා පෙන්නුවා කොහොමද කියලා ඉතාලියේ එම්බසිය අපොයින්ට්මන්ට් එකක් දාන්නේ. KTM එකත් හරි ලේසි. ඒක වෙබ්සයිට් එකට ගිහිල්ලා ලැන්ග්වේජ් එක ෆ්ලැග් එක මාරු කරාම ඉංග්‍රීසියෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් Tamanට account එකක් හදලා තමන්ගේ ෆෝන් නම්බරේ දාලා ඊමේල් එක දාලා මේ රෙජිස්ටර් වෙලා ඊට පස්සේ OTP නම්බරයක් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ලොග් වුණාට පස්සේ ඔයගොල්ලෝ තින්නේ වීසා එක කැටගරි එකට සිලෙක්ට් කරන්න. ඒකයි තියෙන හරි සරල දෙයක්. ඒක ලොකු මේ එකක් නෙමෙයි. ඒකම මම ඔයගොල්ලන්ට කිව්වා මම වීඩියෝ එක දැම්මට පස්සේ මෙහෙට ආපු කට්ටිය ඔය ඩෙකරේටිව් ෆෘට්ස් එකෙන් ආපු කට්ටිය කිහිප දෙනෙක්ම මට කතා කරලා ඒගොල්ලොන්ගේ දුක කිව්වා. මම ඔයගොල්ලන්ට නිතරම කිව්වා මේ ඩෙකරේටිව් ෆෘට්ස් කියන්නේ ගොඩක් අමාරු ඉමිග්‍රේෂන් ස්ට්‍රික්ට් ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකක්. මේක ලොතරැයියක් මේක දිනන්න මේකට මේ වෙන නියමිත වෙලාවට නියමිත වෙලාවට නියමිත අප්රේට යන්න ඕනේ. ඊට අමතරව මේක ස්පොන්සර් කරන එක්කෙනාගේ අනුව තමයි මේ ගොඩක් දේවල් හම්බෙන්නේ. ඒකම මම ඔයගොල්ලන්ට කිව්වා ගොඩක් කට්ටිය මෙහෙට එනවා ලක්ෂ 40ක් දීලා. ආවට පස්සේ යා කෙලින්ම බිස්නස් එක වැහුවා ඩීල් එක ඉවරයි. එයා පැහැර දැම්මා. මේක නෙමෙයි මේක ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකේ තියෙන ඒක නෙමෙයි. මෙයා ගෙන්න ගත්තා මට සේවකයෙක් අවශ්‍යයි. ඒ සේවකයා අනිවාර්යයෙන් මෙයා ගාව වැඩ කරන්න ඕනේ. ඒකට මෙයාට සේවකයක් මේකක් දෙනවා. ඉතින් මිනිස්සු ඒක නෙමෙයි කරන්නේ මිනිස්සු බිස්නස් එක. ලක්ෂ 40 ගත්තා 30 ගත්තා මෙයා වැඩ දැම්මා. ඊට පස්සේ එහෙම වුණාම මොකද්ද වෙන්නේ? එහෙම වුණාම වෙන්නේ අර ආපු එක්කෙනාට ඉතාලියේ වචනයක් තේරෙනවා. ඉතාලි නීති දන්නේ නැහැ. මේ මිනිස්සු සම්පූර්ණ අතරමං වෙනවා. මේ මිනිස්සුන්ට වීසා එක ගන්න කිසිම දෙයක් දන්නේ නැහැ. කොහෙටද යන්නේ කොහෙන්ද කියලා අහන්නේ. නිකන් මේ භාෂාව දන්නේ නැහැ. කිසිම ඔයගොල්ලෝ හිතන්නකෝ නිකන් අතරමං වෙනවා මේ මිනිස්සු. ඉතින් එහෙම කීප දෙනෙක් මට කතා කරා. ඒගොල්ලෝ දැන් අහනවා කොහොමද කියලා මේක ගන්න. ඉතින් මේක හරි ලොකු ප්‍රශ්නයක් ඉතින්. ඔයගොල්ලෝ හිතන්නේ මෙහෙට ආපු ගාම මේ මිනිස්සු වීසා එක නැහැ. වීසා එක නැහැ කියන්නේ එහෙම නැත්නම් පර්මිෂන් ෂෝර් එක නැහැ කියන්නේ මේ මිනිස්සු අනාථ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙහි ගොඩක් පාකිස්තාන් ඉන්දියන් ඔය බංග්ලාදේශ කට්ටිය මෙහෙට ඇවිල්ලා රිෆියුජි දාපු කට්ටිය ගොඩක් නගරවල ඒගොල්ලෝ කරන්නේ ඩෙලිවරි කරන්න. ඔය කෑම බයිසිකලෙන් කෑම ඩෙලිවරි කරනවා. ඉතින් එහෙම රස්සාවලක යන්න බෑ මොකද ඩොකියුමන්ට්ස් ඕනේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම මේ ආපු එක්කෙනාට හදිස්සියකට යම් කිසි හදිස්සියකට ලංකාවට යන්න ඕන නම් ලංකාවට යන්නත් බෑ. ගියොත් අයිමත් එන්න බෑ. ඉතින් මම මේගොල්ලන්ට කියන්නේ මේක ගොඩක් මේක සීරියස් මේක ගන්න. ඔයගොල්ලෝ මෙහෙට ගෙන්නපු එක්කෙනාට අනිවාර්යෙන් ඔයගොල්ලෝ කොහොම හරි කරලා මේවා කරලා එයාට ඔයගොල්ලෝ වෙනුවෙන් ටැක්ස් ලීගල් මේ මුදල් මේ රජයට ගෙවන්න ඕනේ. එහෙම කරනකොට තමයි ඔයගොල්ලෝගේ වීසා එක දියුණු කරගන්න පුළුවන්. රිනිව් කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. දෙවෙනි එක තමයි ඉතාලිය කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ගොඩක් කට්ටිය මම මේ දැනගන්නේ නැහැ කියලා මම කීප වීඩියෝ එකක් කිව්වා. මම ඉන්නේ උතුරු ඉතාලියේ. ඒ කියන්නේ ලංකාව ඇවිල්ලා ලංකාවේ දිග ඇවිල්ලා කිලෝමීටර් 432ද 436ද. ඉතාලියේ උතුරු ඉඳන් දකුණට තියෙනවා කිලෝමීටර් 1200ක්. ඒ කියන්නේ ලංකාවගේ 3 ගුණයක් විතර විශාල රටක්. ඒ වගේම ඉතාලියේ මැප් එක බැලුවට පස්සේ ගොඩක් දේශගුණ වෙනස් වෙනවා. දේශගුණ වෙනස් වෙනවා, කෑම බීම වෙනස් වෙනවා, භාෂාව වෙනස් වෙනවා, ට්‍රැඩිෂනල් වෙනස් වෙනවා. ඊට පස්සේ ආර්ථිකයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉකොනොමික්ස් එකත් වෙනස් වෙනවා. උතුරු ඉතාලියේ තමයි පොහොසත්ම ධනවත්ම පැත්ත. ඔය ඔයගොල්ලෝ අහලා ඇති ෆෙරාරි, ලැම්බෝර්ගිනි, මසරාටි, ඩුකාටි, ෆියට් ගොඩක් ආයතන තියෙන උතුරු ඉතාලියේ. දකුණු ඉතාලියට යන්න තියෙන ඇග්‍රිකල්චර් වැඩ. ඒ වගේම මේ පැත්ත දුප්පත්. ඒ කියන්නේ මේ පැත්තේ මිනිස්සුත් උතුරු ඉතාලියට එනවා රැකියාව සඳහා. එතකොට ඒ පැත්තට ගියොත් ඔයගොල්ලෝ එන්න පුළුවන් මොකද මේ රට වෙන් වෙලා නැහැ.
නමුට දැනගන්න කියන්නේ ඒ පැත්තේ කෑම වියදම් අඩුයි සැලරි එක අඩුයි ඒ වගේම ගොඩක් කට්ටිය රැකියාව කරන්නේ ගොඩක් කට්ටිය ඉල්ලීගල් වැඩ කරන්නේ ලීගල් කරන්නේ නැහැ මොකද ගොඩක් අමාරුයි ඉතින් ඒක තමයි මේක මම නිකන් දැනගන්න කිව්වේ ඒ වගේම දේශීය ගැන කිව්වොත් අද උදාහරණ for example අද උදේ පාන්දර උෂ්ණත්වය 9යි මෙහි අද උදේ පාන්දර උදේ 6ට 6:45ට එහි සිසිලිය පැත්තේ බැලුවට පස්සේ උෂ්ණත්වය 28යි. ඒගොල්ලෝ දැන් මේ කාලට ගිහිලා මේ සී සයිඩ් ගිහිලා ඒගොල්ලෝ මේ නානවා දැන් මේ කාලට එන්ජොයි කරනවා. අපිට ඒක ඔපොසිට් එක. අපිට 14යි උෂ්ණත්වය ඒගොල්ලෝට 28යි. ඉතින් එහෙම ඒ තරම් වෙනසක් තියෙනවා දේශගුණේ. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා මේ මම මීට කලින් මට මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් කට්ටිය මට කතා කරා මෙහිට ආපු කලින් ඩෙකරේටිව් ෆුඩ්ස් වලට ඒගොල්ලෝගේ මට දුක කිව්වා. ඉතින් මේක මම නිතරම කියන්නේ මේක ඇවිල්ලා ගොඩක් මේ ඩෙකරේටිව් ෆුඩ්ස් ගැන ගොඩක් ස්ට්‍රික්ට් ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකක්. ඉතින් මේක ලොතරැයියක් මේක නියමිත වෙලාවට යවන්න ඕනේ. මේක ඔයගොල්ලෝට එන්න පුළුවන් මේක ඔයගොල්ලෝට රැකියාව දෙන්න පුද්ගලයෙක් ඇතේ. ඒ වගේම මම ඔයගොල්ලෝට නිතරම කිව්වා ඔයගොල්ලෝ මෙහිට ආවොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒ පුද්ගලයා අතරේ වැඩ කරන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලන්ට වීසා එක දීගුරු කරගන්න ගොඩක් අමාරු වෙනවා. ඔයගොල්ලෝ හිතන්න මෙහිට ඇවිල්ලා ඔයගොල්ලෝ භාෂාව දන්නේ නැහැ. මෙහි නීති දන්න ගන්න කොහෙටද කියලා යන්න තැන දන්නේ නැහැ. ඔයගොල්ලෝ අතරමං වෙලා ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට එක මේ නීතිය හැටියට ඔයගොල්ලෝන්ට ස්පොන්සර් කරපු එක්කෙනා අනිවාර්යෙන් ඔයගොල්ලෝ රැකියාව දෙන්න ඕනේ. ටැක්ස් ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ වෙනුවෙන් අර්ථශාස්ත්‍ර හැම ගෙවන්න ඕනේ. ඉතින් මේව කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීසා එක දික් කරගන්න මුලින් දෙන මාස 6කට දෙන්න පුළුවන්. තමන්ගේ රැකියාව අනුව අවුරුද්දකට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දික් කරගන්න පුළුවන්. මොකද වීසා එක නැතුව ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට මේ දැන් මෙහි ගොඩක් ඔය ඉමිග්‍රේෂන්ස්ලා ආපු කට්ටියම දැන් අසීලන් සීකර්ස්ලා ඔය ඉන්දියාවේ පාකිස්තානේ බංග්ලාදේශේ කරන්නේම වැඩි හරියක් කරන්නේම ඩෙලිවරි එක කරන්නේ. බයිසිලයක් අරගෙන කෑම බෙදන්න යනවා. කෑම ඩෙලිවරි කරනවා. ඉතින් ඕකට කරන්නත් ඔයගොල්ලෝ ඩොකියුමන්ට්ස් ඕනේ. ඉතින් ඒකයි ප්‍රශ්නේ කියන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ හදිස්සියකට යම්කිසි හදිස්සියකට ලංකාවට යනොත් ලංකාවට යන්න බෑ. ඒක යන්න පුළුවන් අයමත් එන්න බෑ. ඉතින් මේක ගැනත් ඔයගොල්ලෝ ගොඩක්ම සීරියස්ම හිතන්න. මොකද ගොඩක් කට්ටිය මේක ලං කරන්නේ බිස්නස් එකක් කරන්නේ. ලක්ෂ 30ක් අතර දීලා මෙහෙට ගෙනාවා. මෙහෙට ආවට පස්සේ අතහැරලා දැම්මා. ඒක සාර්ථක දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ නීතිය අනුව පාමේව කරලා ඔයගොල්ලන්ට මේ මිනිස්සු කම්ප්ලේන් කරන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ පොලිසියට මෙහි පොලිසියට ගිහලා කම්ප්ලේන් කරොත් ඕගොල්ලෝ කිව්වොත් මෙයාම අතරමං කරා කියලා ඕගොල්ලන්ට මේ රටේ ඉතාලි රජය විසින් ඕගොල්ලන්ට ලෝය කෙනෙක් ගන්න සල්ලි නැත්තම් රජයෙන් ලෝය කෙනෙක් දෙනවා. ඒතර ඕගොල්ලන්ට ඕන පුළුවන් මේ මිනිස්සුගේ විස්තර දාන්න පාස්පෝර්ට් නම්බර මේව දාන්න එයාට ඕන කම්ප්ලේන් කරන්න පුළුවන්. මොකද එයා ඩෙකරේටිව් ෆුඩ්ස් එකේ අස්සම් කරලා ගන්න ගැටුවා රැකියාවට දෙනවා කියලා. ඉතින් මේක තමයි මේ නීතිය. ඇත්තම කරලා ඉතාලියට මේ රටට එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ ගොඩක් මේ හොඳ රටක් ඇත්තම කියලා මම ගොඩක් මම කුඩා කාලේ ඉඳන් මේ යුරෝපේ ඉන්න එක්කෙනෙක් රටවල් සෑහෙන රටවල් ට්‍රැවල් කරපු එක්කෙනෙක්. මේ ඉතාලිය තරම් හොඳ රටක් ඇත්තම මට කියන්න බෑ මේ තියෙනවද කියලා. මොකද මේ රටේ Italy is not perfect ඒ වුණාට ගොඩක් දේවල් අතරින් ගොඩක් මිනිස්සු ගත්තත් මේ ඉතාලි ජාතිකේ ගොඩක් සංවේදී ජාතියක් අනුකම්පාව ඇති වෙනවා. ඉතින් හැම රටකම ඉන්න කපටි කට්ටිය ඉන්න රේසිස් කට්ටිය ඉන්නවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඒ වුණාට ගොඩක් සාමාන්‍ය ප්‍රතිශතයකට ගත්තොත් ඉතාලි ජාතිය ගොඩක් හොඳ මිනිස්සු ජාතියක්. ඒ වගේම ඉතින් මෙහි කෑම බීම අතින් දේශගුණ අතින් බලුවොත් ගොඩක් හොඳ රටක් ඇති. ඒ අතින් බැලුවාම මොකද ඔයගොල්ලෝ ගියොත් මේ අයර්ලන්තේ UK ගියොත් දැන් UK ඉතින් දැන් සින්කින් දැන් බංකොලොත් වෙලා තියෙන්නේ. ගොඩක්ම දැන් ඒකේ සුද්දෙක් හොයා ගන්න බැරි වෙලා තියෙන විනාශ වෙලා තියෙන්නේ. දැන් අපි අයර්ලන්තේ ගියොත් අයර්ලන්තේ දැන් ටික ටික විනාශ වීගෙන යන රටක්. මොකද ගොඩක් මේ ඉමිග්‍රේෂන්ස් ලැබිලා ඉලිගල් ඉමිග්‍රේෂන්ස් ලැබිලා සිස්ටම් එක මේ විනාශ කරලා තියෙන්නේ. ඉතින් ඒ රටවල දේශගුණ අතින් කිව්වොත් ඒ රටවල දේශගුණත් හොඳ නැහැ. මොකද ඉතින් මේ රට ගැන කිව්වොත් කෑම බීම අතින් මෙඩිකල් ට්‍රීට්මන්ට් යනුව මෙඩිකල් සර්විස් එක කරනවා. ගොඩක් අතින් සෑහෙන හොඳ රටක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ජර්මනියට ගියාම ජර්මනියේ මිහිට වඩා දියුණු රටක් ඇත්තම කරන ආර්ථික වශයෙන් දැන් ජර්මනියත් ගොඩාක් ඉෂුව තියෙනවා. ජර්මනියේ ෆෝල්ක්ස්වාගන් ආයතනයේ ක්‍රයිසිස් ආවා. අවුරුදු 70කට පස්සේ ජර්මනියේ ෆෝල්ක්ස්වාගන් වාහනේ ආයතනය වැහුවා. පංගුවක් පැතිවල ෆෝල්ක්ස්වාගන් වාහනේ වැහුවා කියන්නේ ඉතින් ෆෝල්ක්ස්වාගන් කියන එක ඔයගොල්ලෝ අහලා ඇති ලෝකේ ලොකුම දෙවිනියට කාර් නිෂ්පාදනය කරන ආයතනයක්. ෆෝල්ක්ස්වාගන් වාහන ආයතනය යම්කිසි දවසක් වැහුවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ඒක. ෆෝල්ක්ස්වාගන් කියන්නේ මේ ෆෝල්ක්ස්වාගන් ගෲප් එක විශාලම ගෲප් එකක්. මොකද ෆෝල්ක්ස්වාගන් Audi තියෙනවා. ඊට පස්සේ Seat තියෙනවා. Seat මේ තවත් වාහන 3-4ක් තියෙනවා මට මතක නැහැ. Seat Audi Seat Audi Skoda කියලා ගෙහෙන විශාල ගෲප් එකක් ගෲප් 4ක් විතර තියෙනවා. බ්‍රෑන්ඩ් 4ක් විතර එකතු වෙච්ච මේ එකක් ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්. ඉතින් මෙහෙත් ක්‍රයිසිස් තියෙනවා. ඒ වගේම මෙහෙත් ඉතාලියෙත් මේ සෑහෙන ආයතන බංකොලොත් වෙලා තියෙනවා. ඉතින් රැකියාව දැන් ඇත්තටම කියනකොට ඉතින් රැකියාව හොයාගන්න
බංගොකට අමාරුවෙන්න්න පුළන් ඒ තමන්ගේ ලක්කිකනුව තමන්ගේ කොලිෆිකේෂන් අනුව සම නිතරම ඔකොට කියන්නේ ඔකොට මෙහටෙන නිකන් කම්කරුව විදිට එන්න එපා ඔකොට රැකියාවක් පුරදුවීගෙන එන්න උදාහරණයක් වශය ගොල අයිට ෆයිල්ඩෙකට වැඩකරොත් ඔකොට සෑහන් රැකයාතින ඔසිපප විසුවල් බේසික් ජාව වගේ ප්‍රෝග්‍රම් කරට සෑහෙන්න්න රැකයාති නොම ටෙක්ලෝජියන්සේ ම කියන ම රැකියාව කරන්න අවුරදු විස්තුනක් මෙඩිකල්ලාන්සේ සොෆ්ටයන්සේ ඉතින් මේ සම්බඳධ ගොඩක් මෙහි රැකයාතිනො ටෙක්ලෝජිහන්සේ මම ඊළඟ විඩියෝට පෙන්න්නම් කතා කරන්න අවංකව බං හැම වීඩියකම ගොඩ දාන්නේ අවංකව මට ගොලට බොරු බේගල් ආතල් කියලා සුරංගනා කතා කියලා පොම්පෝරි කියරලා ඔගොලුගේ ටයිම් වෙස් කරලා YouTubeගේ වියස්ල ගන්න අවශ්‍යතාවන්න ඒවගේ මට ඇත්තම වෙලාවකුත් නැව්ව මෙම කියන්න ඉතිමවකොට නිතරම කියනව මේ වගේ මේ බොරු බයිල බේගල් කියන කටිට හුවෙන්න පවගොලො තාක්ෂණය පාවිච්චි කරන්න තාක්ෂණය පාවිච්චි කරන්න කෝ පයිලට් වගේ ප්‍රෝගන්ස් පාවිච්චි කල ගොල ඇත්ත දැනගන්න පුළුවන් දැන් අන්දන්න බෑ ගොඩක් කට්ටියට ඇන්තිම ගොඩක් අමාරයකුල තාක්ෂණය පාවිච්චිකරොත් ඔය ලෝකවට සුදන්ත වගේ පුද්ගලෝ කියන සුවිඩන් වලට පයිතන් කෝස් කරලා යන්න පුළුවන් කියන වගේ සුරංගනා කතාවට අහුවෙන්න එපා ඒවන එමනුස්සම ඒ මනුස්සම කියන රුමේනියාවට යන්න පුළුවන් කියලා අමූලික බයිලා බේගල් කියලා අහුවෙන්න පාමකොද මනුස්සට වීස දෙන්න කිසිම කොලිෆිකේෂන් එකක් නෑ පව එකක් නෑ ඉතින් මිනිස්සුන්ට ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් මම මෙහි පුරවැසියෙක් අවුරුදු 30 ගාණක් මෙහි ඉන්නවා. අවුරුදු 10 ඉඳන් මේ රටේ හැදුනේ මම ලංකාවේ ටිකක් කුඩා කාලයක් මට පුළුවන් ද වීස දෙන්න. මට විතරක් නෙමෙයි ඉතාලි ජාතිකයකටත් වීස දෙන්න බෑ. වීස ගන්න පුළුවන් එම්බසියට ගිහිල්ලා. ඒක නිසා මේ එක එක බයිලා බේගල් කියන නූගත් මෝඩ කපටි නරියොන්ට අහුවෙන්න එපා ඔයගොල්ලෝ මේක තමයි ඇත්ත කතාව අපි ඊළඟ වීඩියෝකින් හම්බෙමු හැමෝටම ජය වේවා ඒ වගේ මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝකින් පෙන්නන්නම් මේ රටවල වල හම්බෙන සැලරි එක කොහොමද මේ එක්ස්පෙන්සිව් එක කොහොමද මේ වියදම් ඒ වගේම අපිට ගෙවන්න ඕන ටැක්ස් ඒ වගේ මොන වගේ රැකියාවද තියෙන්නේ මම ඒ වගේ විස්තර කරන්න හැමෝටම ජය වේවා හැමෝටම බුත් සරණයි